අද වීඩියෝවෙන් කියලා දෙන්න යන්නේ බෙහෙත් නෙල්ලි කෝමාරිකා දෙහිස ටිකකින් හරි අපූර්වට කොණ්ඩෙට කොණ්ඩේ යනවට ඉස්සොරි වලට ඒ වගේම කොණ්ඩේ ඝන වෙන්න හිසේ බර ගතිය ඔන්න වගේ සියලුම රෝග වලට හරියන බෙහෙතක් ගෙදරදිම හදා ගන්න ආකාරය තමයි පෙන්වන්නේ. මුලින්ම අපි කරන්න ඕන මේ බෙහෙත් නෙල්ලි ටිකක් අරගෙන නෙල්ලි ගෙඩි 4ක් විතර ඔයාලා පුංචියට කපලා මේක බෙන්ඩර් කප් එකක උනත් කරන්න පුළුවන්. හැබැයි මම වංගෙඩිය තමයි මේක කොටලා පෙන්වන්නේ. මුලින්ම මෙන්න මේ විදිහට කපලා කැබලි වලට දාලා මේක මුලින්ම වංගෙඩිය මෝල් ගහකින් කොටා ගන්න ඕන. ඔය ආකාරයට. කොටලා ඉවරයි. ඊට පස්සේ මේකට කෝමාරික ටික කපලා ඒක යුස ටිකක් වක් කරලා ඊට පස්සේ 0.45කුත් දාලා මේක හොඳට මෝල් ගහින් නැත්තම් බෙන්ඩර් එකකින් ගන්නට කුඩු වෙලාම යන කොටා ගන්න. ඒක තමයි මුලින්ම අපි කරගන්න ඕනේ. ඊට පස්සේ අතරතුර කියන්න ඕන කේසාදීප තෛලය තියෙන මගේ ගාව. ඔයාලට අවශ්‍ය නම් කොණ්ඩේ ඉදෙනවට, ඉතින් අකලට ඉස්කස් පැසීමට කොණ්ඩේ යනවට, කොණ්ඩේ ඝන වෙන්න, ඒ වගේම හිසේ බර ගතියට, ඉස්සෝරි වගේ සියලුම රෝග වලට සාමාන්‍ය පුංචිම කාලෙකදී ප්‍රතිඵල ගන්න පුළුවන් බෙහෙත් එකක්. ඉතින් අඩුම මුදලකට මම දෙන්නේ. අවශ්‍ය නම් මේ දුරකථන අංකයට කතා කරන්න ඔයාලා ගෙදරටම මේ තෙල් එක දින 3ක් ඇතුළත අරන් එන්න මම ලෑස්ති. ඒ වගේම කියන්න ඕනේ මේවා ස්වභාවික බෙහෙත් වලින් හදන්නේ මොනවත් වර්ණක රසායනික ද්‍රව්‍ය දාන්නේ නැහැ. ඔබේ පොඩි දරුවට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි අපි හදලා එවන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මම ක්‍රමයෙන් පැහැදිලි කරා. ඔන්න බලන්න අපි දෙහි විස පොඩ්ඩකුත් වක් කරගත්තා. ඊට පස්සේ මේක හොඳට කලවම් වෙනකොට සාමාන්‍ය වංගඩි මෝල් ගහකින් නැත්නම් බෙන්ඩර් කප් එකේ දැම්මම නම් ලේසියි. මොකද හොඳටම කුඩු වෙන්නම කොටා ගන්න පුළුවන්. එතකොට හොඳට ජෙල් එක වගේ හැදෙනවා. මම මේ වංගඩිය කොට වෙන්නේ ගොඩක් අය බෙන්ඩරේ පාවිච්චි කරන්නේ නැති අයත් ඇතිනේ. ඒ අයට පාවිච්චි කරනවා. ඊට පස්සේ මේක කරන්න ඕන හිරු එළිය තියන්න ඕන පැය 3ක්වත්. තියලා හොඳට කැකෑරෙන්න ඕන. සාමාන්‍යයෙන් මේක ඇල්මිනියම් භාජන වල තියන්නේ නැතුව යකඩ භාජනයක හෝ මැටි භාජනයක තියලා හොඳට අවුවෙන් කකාර ගන්න. ඊට පස්සේ ඔයාලගේ කොණ්ඩේ කොනක ඉඳලා ආලේප කරන්න. ඊට පස්සේ මේකෙන් සතියට දෙවතාවක් ගෑවනම් ඉස්සොරි ඒ වගේම කොණ්ඩේ යන ගතිය, කොණ්ඩේ ඝන වෙන හිසේ බර ගතිය සියල්ලම සුවපත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඉතින් මේකේ වටිනාකම. ඉතින් ඔයාලගේ අදහසත් මේකට ලියන්න. ඒ වගේම කේසාදීප තෛලය අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ දුරකථන අංකයට කතා කරන්න. තෙල් එකක් අරන් බලන්න ස්වභාවික බෙහෙත් වර්ග දාන්න. මේවා බය වෙන්න එපා පාවිච්චි කරන්න. දැනට සෑහෙන ප්‍රමාණයක් අරන් තියෙනවා 100% ප්‍රතිඵලක් තියෙනවා. ඉතින් ඒ බව මතක් කරමින් අදට වීඩියෝන් සමගන්නවා. ඔයාලා මෙන්න මේ විදිහට අවුවේ කකාරලා මේක ගාලා බලන්න. ඔයාලට හොඳ සුවයක් ගන්න පුළුවන්. ඒ වගේම ඉස්සොරි වලට කොණ්ඩේ යනවට කොණ්ඩේ ඝන වෙන්න හිසේ බර ගතිය ඇතුළු සියලුම රෝග වලට. ඉතින් තවත් දවසක මේ වගේ හරි අපූර්ව වීඩියෝ එකකින් හමු වෙමු.